මම අද කලිසමකට තමයි සාරිය ඇඳලා තියෙන්නේ. මෙච්චර වැදගත් විදියට විනා වෙන්නේ. තාම මේ අවස්ථාවේ වැදගත් විදියට මට හිනා දරා ගන්න අමාරුයි. ඉතින් මේ අද තමයි අපි දේශික වෙඩින් එක තියෙන්නේ. මේ මට ඊයරන් අපි දෙන්න නිදාගද්දි හොඳට පරක්කලස් දෙක රතු වෙලා තියෙන්නේ. මේ දැන් මේ වෙලාව 7:20යි. මම කොණ්ඩේ සෙට් කරගෙන මේ උඩට දාගත්තා. එක වගේ බැන්දොත් එහෙම මේ ආයෙ අර ඇදිලා යනවා. ඒ නිසා මගේ ඔක්කොම බඩ ටික මෙතන තියෙන මම උගලට ඒ ටික මුලින්ම පෙන්නලා ඉන්නකෝ. මේ තියෙනවා මෙතන මගේ ෆවුන්ඩේෂන්ස් එකට ලෙන්සස් ටික ඊට පස්සේ ඔක්කොම තියෙන අයි ෂැඩෝ පැලට්ස් බ්‍රෂස් ටික මෙතන ලිප්ස්ටික් එකට අයි මේකප් එකට යන දේවල් ටික මෙතන පර්ෆියුම් මනම් ටික ඔයගොල්ලන්ට මතක ඇති අරක මම ටෙමු එකෙන් ගෙන්න ගත්තේ ලෑෂස් ටික මගේ අයිලයිනර් එක ඔය ඔක්කොම තියෙනවා සන් ක්‍රීම් එක හරිනේ වැටුණු ෆෝන් එක මේ තියෙන ෆවුන්ඩේෂන් ටික මෙතන CCUK වෝඩ් එකක් තියෙනවා රෙව්ලොන් එකේ මොනවාද ෆවුන්ඩේෂන් එක ජනට් එකේ ෆවුන්ඩේෂන් ටික කන්සීලර් එක ඔක්කොම තියෙනවා මම ගාද්දි කියනවා මොකද ඉතින් අද බ්ලොග් එකත් මෙහෙම යද්දී මම හිතුවා get ready with me එකක් වෙනම අරගෙන එන්න අපි ඒක කරමු දැන් ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ කලින් වීඩියෝ එක බලන්න නැති කියලා. ඒකේ මම මගේ මේකප් එක කොහොමද කරගත්තේ මම පාවිච්චි කරපු ප්‍රොඩක්ට්ස් මොනවද මේ හැමදේම ගැන කිව්වනේ. බැලුවේ නැත්තම් මේක ඉවර වෙලා ගිහින් ඒක බලන්න. ඒකේ මම කියනවා මම කොහොමද මේකප් කරන්නේ මේ දවස්වල මම අලුතින් ඉගෙන ගත්තු ටෙක්නික්ස් මොනවද ඔය හැමදේම ගැන. සාරි එක මම ඩේලි අඳින කෙනෙක් නෙමෙයිනේ. මට ඒක ඇඳගෙන ඉන්න පුරුදු නෑ. අනිත් එක මම යන්නේ හොඳට ඩාන්ස් කරන්න බලාගෙන. මට ඩාන්ස් කරන්න බෑ ඔය සාරි ඇඳගෙන. ඒ නිසා මම අම්මගෙන් පර්මිෂන් ගත්තා. මම කලිසමක් අඳිනවා කියලා. මම අද කලිසමකට තමයි සාරි ඇඳලා තියෙන්නේ. කොන්ට්‍රෝල් කරන්නේ. ගොඩක් නිසා පොඩ්ඩක් විතර ට්‍රැක් අවුට් වෙලා ඉඳලා තියෙන්නේ. ගොඩක් ගන්න ඉතින් තියෙන කතාවද. අය ප්‍රශ්න. මම රොබ් එක දාලානේ මේකප් කරේ. ඒ නිසා ෆවුන්ඩේෂන් එක අර මේ ජැකට් එකේ කොනවට එනකම්ම හරියට ඇවිල්ලා නැහැ. ඒ නිසා මම ආයේ ෆවුන්ඩේෂන් එක ඇප්ලයි කරා මගේ බෙල්ලට. මම මගේ කොණ්ඩේ සෙට් කරන් එන්න. අනේ ඔකේ මන්දම් මම මගේ කොණ්ඩේ පිටිපස්සට පොඩක් ස්ප්‍රේ කරන්න පුළුවන්ද? මට ලස්සනට මේකප් එක කරගන්න පුළුවන් වුණාට හෙයාර් ස්ටයිල් එකක් දාගන්න බෑ. ඒ කියන්නේ මට මගේ කොණ්ඩේ පිටිපස්සෙන් එහෙම පේන්නෙත් නැහැ නේ. ඒ නිසා මට නීට් එකට ඒ වැඩේ කරගන්න බෑ. මේ කොච්චර try කරත් තාම බෑ ඉතින්. ඒ නිසා මට මේ කොණ්ඩේ සෙට් කරන්න පුළුවන් ලේසිම විදිය තමයි මේක. ඒ නිසා මම මේ විදියට තමයි සෙට් කරගත්තේ. අපි යන්න ලෑස්ති වුණා. තමයි මගේ මේකප් එක, හෙයාර් එක ඉතින් මම හදාගත්තේ. දැන් වෙලාව 10යි. 11ට තමයි පොරව සෙරමනි තියෙන්නේ ඉතින්. ඒ නිසා මේ
දැන් තමයි අපි යන්න හදන්නේ. හස්බන්ඩ්ුයි මගේ අම්මයි දෙන්න තමයි මේ මට උදව් කරේ. සාරිය කැඳ ගන්න අම්මත් වීඩියෝ කෝල් එකක් අරගෙන අඩුපාඩු ටික කිව්වා හදා ගන්න ඕනි දේවල් ටික. අම්මා උදව් කරා සාරිය එක අඳින්න. මේ අම්මා කෝල් කරලා සෑහෙන අඩුපාඩු කිව්වා සාරිය එකේ. ඇඳගත්තට පස්සේ ඊට පස්සේ ටික හැදුවා. ඉතින් සාමාන්‍යයෙන් මට වෙඩින් එකකට යන්න සාරි එකක් ගන්න හරි ඇඳුමක් හදා ගන්න හරි ඕනේ වෙද්දි මම හැමදාම යන්නේ එක්ක රෙඩ් වලට නැත්නම් බ්ලැක් වලට. අදත් කෙලින්ම රෙඩ් ඇන්ඩ් බ්ලැක් දෙකෙන්ම මට හිතා ගන්න බෑයි කියලා මම වැඩිපුරම වෙඩින්ස් වලට ගිහින් තියෙන ඔය කලර්ස් දෙක ඇඳගෙන. මට ටුක් ගාලා හිත යන මේ කලර්ස් දෙකට. ඊළඟ වතාවේ මම එහෙම කරන්නේ නැහැ. මම වෙනසක් කරනවා. දැන් අපි යනවා. ඉතින් අපිට විනාඩි 45ක් විතර ගියා යන්න. අපි එක්ක වෙන්න මෙයාත් ආවා. මෙයා මගේ බැච් එකේ යාළුවෙක්. ඉතින් අපි එද්දී 11:00 විතර වුණා. හරියටම දේශපෝරුවෙන් බහින්න කිට්ටු කරලා තමයි අපි ආවේ. මගේ ඒක වෙන ෆෝන් එකක තියෙන්නේ. මේගොල්ලෝ මට පණිනවා මගේ ෆෝන් එක වැඩ කරේ නැහැ කියලා. මගේ SIM එක ඩයලොග් එකෙන් වෙන මල්ලි කෙනෙක්. ඉතින් ඒ නිසා මට අලුතින් WhatsApp හදන්නත් උනා. මේගොල්ලෝ පරණ SIM එකට මෙසේජස් දාලා මට බනිනවා. ඊට පස්සේ මගේ වීඩියෝස් බලන ස්වීට් නාගේ කෙනෙක් කියලා මත් එක්ක කතා කළා. මම යාවත් ඇදලා ගත්තා මගේ vlog එකට. මට මාර සතුටුයි යන්නේ කවුරු හරි ඇවිල්ලා එහෙම කතා කරද්දී. මෙන්න ඉන්නවා දේශ්. තාම කතා කරන්න බැරි වුණා. පුදුමාකාර වැදගත්කමක් තිබ්බේ හරිද? දේශ් අද හරිම වැදගත් විදියට හිනා දෙන්නේ. මට හිනාව දරා ගන්න බැරුව ඉන්නේ මම. මෙයා මොකද මේ මට රවන්නේ? ඊට පස්සේ අපේ නවද එයාගේ හස්බන්ඩ් ආවා. ඉතින් මේ මගේ පරණ vlogs වල නම් මෙයා ඉඳලා තියෙනවා. මෙයා තමයි අපි බොඩි මිදපු අහිංසකම ළමයා. මට හිනා දරා ගන්න අමාරුයි. ඔයගොල්ලෝ දන්නේ නැනේ මේක හරිම ඓතිහාසික ආදර කතාවක්. අවුරුදු 13ක්ද කොහෙද වෙනවා අපේ දේශිකේ ලව් ස්ටෝරි එකට. මේ දිනේ ෆෑග පටන් ගෙන තියෙන මගේ බර්ත්ඩේ එක දවසේ. දැන් අපි බලමු දේශිකේ දවස් එක. මම දන්නේ නැහැ මේකට කොපිරයිට් ඇදීද කියලා. මම බයින් මේක දාන්නේ.
වගේම තමයි යාගේ හස්බන්ඩ්නුත් ඒ දෙන්නම හරි මහින්සක කපල් එකක්. ඒ අතරේ කොහෙන්ද මන්ද පෝරුව උඩට මලකුත් වැටිලා. මෙතනින් එහාට මම කතා කරන්නේ නැහැ. ඉතින් අපි ලබන සතියේ සිකුරාදා හරියටම හවස 5ට අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. අපි යනවා ඩාන්සි ව්ලොග් එකට. අපි ගෙදර ආවා. දැන් තමයි ගෙදර ආවේ. දැන් වෙලාව කීයටද? දැන් අපි ඔක්කොම වැඩි වෙලා දේශානි පරිස්සමට පිටක් කරලා තමයි ආවේ. අපේ මම යාළුවෙක් විදිහට මගෙන් කරන්න ඕන සියලුම යුතුයකම් ටික නොපිරිහෙලා අකුරටම ඉෂ්ට කරලා තමයි ගෙදර ඇවිල්ලා ඉන්නේ දැන්. චුට්ටක් බීලා තින්නේ. රියලා ඉන්නේ ඒකයි කියව. අපි ගිහින් එන්න. නේ අපි යනවා. ඔව් පොඩක් මේ නටන්න ගිහිල්ලා මේ අන්තිමට අයිස් කොෆි එක මිස් වුණා. ඒක තමයි තියෙන එකම දුක මට වෙඩින් එකේ. වෙන කිසිම දුකක් නෑ අකුරස්සට. තිබ්බා. අපි දෙන්න දේශට විශ් එකක් දෙමු. අපි දෙන්න දේශටයි කසුන්ටයි විශ් කරනවා. හිටිය වගේම සතුටින් ලැබෙන්න. එසේම වෙන්න. එහෙනම් අදට vlog එක මෙතනින් ඉවර කරනවා. අපේ ගෙදර රෙදි ටික දැන් චුට්ටක් මහන්සි. ඔව් ඒ රෙදි ටික ඉතින් ඒ ටික නවන්න ඕනේ දැන් රැට. මේ අර අපි vlog එක මෙතනින් ඉවර කරනවා. ඔයගොල්ලන් හැමෝටම ගොඩාක් thank you වීඩියෝ එක දිගටම බලන් හිටියද? ලබන සතියේ සිකුරාදා හරියටම හවස 5ට අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඒ වගේ ලබන සතියේ ඉරිදා හරියටම හවස 5ට අපේ ඊළඟ YouTube vlog එකෙන් අපි හම්බ වෙමු. ඉතින් මම ඔයගොල්ලන් හැමෝටම ගොඩක් ආදරේ. thank you so much. මාත් එක්ක හැමදාම ඉන්නවට මට ආදරේ දෙනවට. දැන් තියෙනවා මොනව කරන්නද? දැන් තියෙනවා ඇස්සු ගොල්ලන්න. ඇස් දෙක ගලවන්න. මෙයා පුදුම ඉවිසිල්ලක් නැතුව ආවේ මගේ ඇස් දෙක ගලවන්න. මට වාහනේදිත් කියනවා මේ දැන් ඔක් ගලවන්න බැරිද? දැන් ගලවන්න බැරිද කියලා. හරි. බයි.